හොඳයි අපි අද දවසෙත් එකතු වෙලා ඉන්නවා නිදහස සොයා අපගේ තවත් අලුත් දිගහැරුමක් එක්ක. කොහොමද ඔබගේ අද දවස ගත කරන කාලය, මේ වෙනකොට පසු කරපු කාලය, ඉදිරියට එන්න තියෙන කාලය ඔබ ධනවාදීව බලාපොරොත්තු වෙමින් ඉන්නවද? ඒ ගමනට පුංචි අත්දැකීමක් එකතු කරන්න යන්නේ. අපි අද දවසෙත් පුංචි මාතෘකාවක් එක්කලා අපේ හදවතේ ගනුදෙනුවක් කරන්න යනවා. එයා මං ගැන මොනවා හිතනවා ඇතිද? අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේද? අපි ඔෆිස් එකක වැඩ කරනකොට, අපි ප්‍රසිද්ධ ස්ථානවල එකිනෙක කෙනා මුණ ගැහෙනකොට, අපි පාටි එකකට ගියාම හම් වෙන කොතනකදී හරි අපිට සැකයක් හිතෙනවා. එයා මං ගැන මොනවා හිතුවත් දන්නේ නේද? අද මේ ප්‍රශ්නේ ඔබේ මගේ ගමන අඩාල වීමට බලපාන ලොකු බාධකයක් කියලා ඔබ දන්නවද? එයා මං ගැන මොනවා හිතනවද දන්නේ. මේක අපේ ඇතුළාන්තේ හැම වෙලාවෙම එක එක්කෙනා දිහා බල වැඩ කරන්න ගත්තොත් අපිට ගොඩාක් දේවල් අතහැරෙන්න යනවා. මේකට මූලික මෙම කාරණාවට මූලිකත්වය දීපු දෙන්න යුතු තැනුත් තියෙනවා. එයා මං ගැන මොනවා හිතයිද දන්නේ නේද කියන විශේෂිත බැරෑරුම් ස්ථානවලදී අපි හැසිරිය යුතු ආකාරය, කතා කළ යුතු ආකාරය ගැන අපිට සැලකිලිමත් වෙන්න තියෙන අවස්ථාවල් එනවා. හැබැයි අපි ගොඩාක් වෙලාවට මේක ඕවර් තින්කින් ඕනෙවට වඩා හිතන නිසා අපේ ගොඩාක් ගමනේ ඉදිරියට යන්න තියෙන ඒ සීමාවල් අපි සීමා කරගෙන තියෙනවා. ඒ සීමාව අභිබවා යන්න ඔබට මට නොහැකි වෙලා තියෙනවා. මේවා මගේ ජීවිතෙත් අත්දැකීම් වෙලා තියෙනවා. සමහර ස්ථානවලදී නිකන් එක ඇහැකින් හැරිලා බැලුවොත් සමහරවිට ඉතින් මොනවා හිතුවද දන්නේ නේද? සමහර වෙලාවට සමහර මිනිස්යන් විවිධාකාර මානසික මට්ටම් වලදී අපිව මග හැරිලා යනවා. කතා කරගන්න බැරි වෙන අවස්ථාවල් එනවා. ඇයි දන්නේ නේද එයා එහෙම ගියේ? මං ගැන මොනවා හිතාගෙන ඉන්නවද දන්නේ නේද? මේ වගේ අපි සම්බන්ධතා කැඩෙන තරමට අනික් කෙනා හිතන දේ ගැන වද වෙලා අපි අපේ ගමන බාධා කරගන්නවා. ගොඩක් තැන්වලදී අපි මේ කාරණාව නිසා අපිට ඒ ඉලක්කගත සීමාවන් වලට අපිට යන්න බැරි වෙනවා. ඔබ දන්නවද සමහර ස්ථානවල අපි මේක හිතලාම පරදින්ට යනවා. ඇයි මං එහෙම කියන්නේ? අපි හිතමු අපිට ඇඳුම හොඳ නෑ කිව්වා. කවුරු හරි අපි hina වුණාම අපිට hina වුණේ නෑ. අපිට කතා කරාම අපිට ප්‍රතිචාර දැක්ුවේ අපි හිතුවට වැඩිය වෙනස් විදියකට. මේ වගේ තැන්වලදී අපි උත්සාහ කරනවා අපි ඉදිරියට ගත්ත පියවර පිටුපසට තියන්න. එතකොට මොනවද වෙන්නේ යන්නේ? අපි යන ගමනේ අපේ ඉලක්කගත ඒ ස්ථාන අපිට මග හැරෙන්න යනවා. අපේ සමහර ක්‍රියාවන් පවා නතර වෙන්න යනවා. අනේ බලන්නකෝ ඔයා ගොඩාක් කෙට්ටු වෙලා කළු වෙලා තියෙනවා නේද? සමහරවිට මිනිස්සු මෙහෙම කියනවා. සමහර විට ඔබට මහත සිරුරක් තිබුණ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කෙට්ටු කෙනෙක් වෙන්න පුළුවන්. මෙහෙම මිනිස්යන් ඔබව ඒ සාමාන්‍ය ආකාරයෙන් කතා බහ කරලා සොයලා බලනකොටත් අපේ සිත ඇතුළාන්තේ මොනවා හිතිලා ඇහුවද දන්නේ නේද? එයාට මොකටද මගේ මහත? එයාට මොකටද මගේ කෙට්ටු වීම? මගේ කළු සුදු වීම? මේවා මේ සාමාන්‍ය සමාජයේ ඔබටයි මටයි ගැටෙන්න තියෙන අවස්ථාවක්. අපි අනික් කෙනා හිතන දේ ගැන හිතලා අපේ කාලේ ඒකට දුන්නොත් අපේ ඉලක්කය අපිට මග හැරෙන්න යනවාමයි. සමහර වෙලාවට කාලේ නාස්ති වෙලා ඒ අද කළ යුතු දේ පවා අපිට කරගන්න බැරුව යනවා. අපිට සමහර ස්ථානවල අපේ හොඳම අවස්ථාව, හොඳම කාලය, හොඳම තැන මග හැරලා යන්න පුළුවන්. අපි එතනින් එහාට ගොඩාක් හිතනකොට ඔබ දන්නවද අනික් කෙනා අපි ගැන හිතන දේ ගැන හිතන්න ගිහිල්ලා අපිට අපි ගැන හිතන්න ඒ කාලයක් අවස්ථාවක් නැතුව අපි ළඟ ලොකු අඩුපාඩු ඇති වෙන්න යනවා. මම අද ඔබට මේ නිදහස සොයා යන ගමනේ මම ඔබට කතා කරන්න හිතුවේ අපි අනික් කෙනා දිහා බලන එක නතර කරලා අපේ ඉලක්කගත ස්ථාන වලට යන්න අපි උත්සාහ කරමු. අපි වෙන කෙනෙක් ඈත ඉඳන් බලලා සමහරලාට එයා බලාගෙන කතා කරන්න වෙන දියාවා. නමුත් ඇහැ අප වෙත යොමු වෙනවා. අපෝ ඊර්ෂ්‍යාවෙන් අපි දිහා බලාගෙන ඉන්නවා. ඔය අපේ දරුවෝ දිනු වෙනවට කැමති නෑනේ. එයා හිතාගෙන ඉන්නේ එයා හරි ලොක්කා කියලා.
අපි අපේ කතාවල් හදාගන්න. ඉතින් මේ වගේ අපි අපේ ඔෆිස් එකේ, අපේ කාර්යාලේ, එහෙම නැත්නම් අපි යන ප්‍රසිද්ධ ස්ථානවල පාටි එකක උත්සවාකර්ෂයෙන් පවත්වන ස්ථානවල, සෙනග ගැවස ස්ථානවල අපි මේ විදිහට හිතන්න ගියොත් ඔබයි මමයි නොදැනුවත්වම කොන් වෙන්න යනවා. අපි ඒ අයගෙන් වෙනස් අයෙක් බව, වෙනස් ජීවියෙක් බව මිනිස්සු දකින්න යනවා. සමහරලාට ඔබ මේ සිතන පතන විදිය නිසාම, මම සිතන පතන විදියනේ, මම හැම වෙලේම බලන්නේ අනික් කෙනා මං ගැන කොහොම හිතනවද කියන සැකයෙන් බලන බව ඒ අයට වැටහෙනවා නම් සමහර මිනිස්සු ඉන්නවා ඔබව මාව මග හරින්න යනවා. ඒක නිසා අපිට පුළුවන් විදිහට අපි අපේ සීමාව හදාගෙන ඉලක්කගත ස්ථාන කරා යන්න නම් අපි අනික් කෙනා ගැන සිතන දේවල්, අනික් කෙනා අපි ගැන සිතන දේවල් මග හරින්න ඕනේ. අවශ්‍ය ස්ථානයේදී විතරක් අපි ඒ ස්ථානවලදී යුතු කාරණාවලට ඉඩ දීලා අපි අපේ ගමන යන්න මාර්ගය නිදහසෙන් හදා ගන්න වෙනවා. නැත්නම් අපිට ලැජ්ජ වෙන්න වෙනවා. අපිව පහත් තත්ත්වවලට වැටෙන්න යනවා. අපිට හොඳ දේවල් මගහැරෙන්න යනවා. අපේ සම්බන්ධතා paludu වෙන්න යනවා. එහෙනම් මම අද දවසෙත් ඔබට මේ දිගහැරුම තුල කියනවා. අනෙක් කෙනා මං ගැන මොනවද හිතන්නේ? ඔබ ඒකට බොහෝ විශේෂත්වයක් දක්වලා ඔබේ ඉලක්කය මගහැර ගන්න එපා. සුබ දවසක් ඔබට.